හයි පසන් නිවස මගේ channel එකට ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ මම මගේ ඩයිනින් ඒරියා එකේ කරපු වෙනස්කම් ටිකක් පිළිබඳව. ඉතින් දැන් මගෙත් එක දිගටම එකතු වෙලා හිටියා නම් ඔයගොල්ලෝ දන්නවා මම මේ ගේ රෙන්ට් එකට දීලා තිබ්බ කාලයක් අවුරුද්දක විතර කාලයක්. ඉතින් ඒ කාලය ඇතුළතදී මේ ගෙදරට ගොඩක් විනාශ කරලා තිබ්බා. ඉතින් ඒකේ එක තැනක් තමයි මගේ මේ ඇක්සන්ට් වෝල් එක. ඔයගොල්ලෝ මේ දකින්නේ මගේ ඩයිනින් ඒරියා එකේ තියෙන ඇක්සන්ට් වෝල් එක. ඉතින් මේකට ගොඩාක් එන ගහලා තිබ්බා. මම සාමාන්‍යයෙන් එන ගොඩක් අඩුවෙන් පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මේකේ වලවල් වගේ හාරලා ඒ කියන්නේ මම දන්නේ නැහැ මොනා කරලාද කියලා. ඉතින් ඒ ඔක්කොම අපි ආපහු පිළිසකර කරලා පේන්ට් කරලා ඒත් සමහර තැන් තාමත් මතුවලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් හදාගෙන තමයි අද මම මේ පුංචි වෙනස්කම් ටිකක් කරලා මේ ඩයිනින් ඒරියා එකේ අලුත් පෙනුම ඔයගොල්ලොත් එක්කලා බෙදා ගන්න හිතුවේ. ඉතින් එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්කලා අපි කතා කරමු මොකක්ද ඇක්සන්ට් වෝල් එක මොන වගේ වෙනස්කම්ද අපි කරේ කියලා. ඉතින් තාමත් මගේ channel එකට subscribe වෙලා නැත්නම් channel එකට subscribe වෙන්න, මේ වීඩියෝ එක බලලා එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා අනිත් අයත් එක්කලා බලන්න share කරන්න. එහෙමනම් ඉතින් එකතු වෙන්න මාත් එක්ක. මේ ඔයා දකින්නේ මගේ ඩයිනින් රූම් එකේ තියෙන ඇක්සන්ට් වෝල් එක. ඇක්සන්ට් වෝල් එකක් කියන්නේ කාමරයක තියෙන බිත්ති හතරේ වෙනස් පාටක්, වෙනස් පැටර්න් එකක්, වෙනමම ටෙක්ස්චර් එකක් පාවිච්චි කරලා හදලා තියෙන බිත්තියකට. ඒකට පාවිච්චි කරන පාට හෝ ටෙක්ස්චර් එක නිසාම ඒ බිත්තිය අනෙක් බිත්ති තුනට වඩා කැපිලා පේනවා. වෙන විදියකට කියනවා නම් මේ බිත්තිය ෆෝකල් පොයින්ට් එකක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් යම් කිසි ස්ථානයක් තුළ වඩා සිත් ගන්නා විදියට හදලා තියෙන තැනක්. උදාහරණයක් විදිහට අපිට ෆයර්ප්ලේස් එකක්, ලස්සන ආර්ට් එකක්, එහෙම නැත්නම් ලස්සන ගෘහ භාණ්ඩයක් නම් කරන්න පුළුවන්. මගේ ගෙදර හැම ඒරියා එකකම හැම කාමරයකම මම ෆෝකල් පොයින්ට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන කතා කරමු. ඉතින් මගේ ඩයිනින් රූම් එකේ ඇක්සන්ට් වෝල් එකට ලාස්ට් සපර් ආර්ට් එක එල්ලුවා. මේක මට මගේ මෙහි ඉන්න ආදරණීය නංගි කෙනෙක් වෙන දුල්ක නංගිගෙන් ලැබිච්ච තෑග්ගක්. මේක මට ලංකාවේ සංහිඳ ගැලරි එකෙන් තමයි අන්දලා ගෙනත් දුන්නේ. මේක කැන්වස් එකේ කරපු ආර්ට් එකක්. ඉතින් ඕගොල්ලන්ට සංහිඳ ගැලරි එක කන්ටැක්ට් කරගන්න ඕන. මම ඒ විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේක මම යත් එක්ක ඇෆිලියේට් වෙලා කරන වීඩියෝ එකක් නෙමෙයි. නිකන් යාට සපෝට් එකක් විදියට තමයි මම ඒකත් සඳහන් කළේ. මේ ගෙදර අපි මිලදී ගන්නකොටම මම මගේ මහත්තයාට කියපු දෙයක් තමයි මේ ෂැන්ඩලිය එක මට වෙනස් කරන්න ඕනේ කියලා. ඔන්න ඉතින් අවුරුදු 4කට පස්සේ මට පුළුවන් වුණා ඒක වෙනස් කරන්න. මේ අලුත් ෂැන්ඩලිය එක මම ගත්තේ Amazon එකෙන්. මට ඕන කරලා තිබුණා මගේ ගෙදරට ඇක්සන්ට් කලර් එකක් විදිහට කළු පාට ගේන්න. ඉතින් ඒකට එක හේතුවක්. මේ ෂැන්ඩලිය එක හයි කරද්දි සැරින් සැරේ පවර් ඩිස්කනෙක්ට් කරන්න සිද්ධ වුණා. ඉතින් කොහොම හරි පැය 3-4ක් මහන්සි වෙලා ඔන්න ඉතින් ෂැන්ඩලිය එක හයි කරගත්තා. ඊළඟට මට මාරු කරන්න ඕන වෙලා තිබුණ දෙයක් තමයි මේ කර්ටන්ස්. ඔයාලට පේනවානේ මේ කර්ටන්ස් හයි කරලා තියෙන්නේ සීලින් එකට ගොඩක් පහළින්. ඔයා මගෙත් එක්ක දිගටම එකතු වෙලා හිටිය කෙනෙක් නම් ඔයා දන්නවා හරියටම කර්ටන් එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ගැන මම මීට කලින් කරපු වීඩියෝ එකට ලින්ක් එක ඔන්න මම මෙතනින් දානවා. ඒ වීඩියෝ එකත් ඔයාට බලන්න පුළුවන්. කලින් තිබුණු කර්ටන් රොඩ්ස් අයින් කරපුවාම දැන් ඉතින් ඔන්න බිත්තිය හිල්නේ. ඉතින් මගේ මහත්තයා ඒ ටික මුලින්ම වහලා බිත්තිය පාටින්ම පේන්ට් කළා. ඊට පස්සේ තමයි අලුත් කර්ටන්ස් සිවිලිමට ලං කරලා එල්ල ගත්තේ. මේ කර්ටන්ස් වල කලර් එකටයි මැටීරියල් එකටයි මම කැමති වුණාට මේ කර්ටන්ස් ආයෙ මට පාවිච්චි කරන්න බෑ. මොකද දන්නවද? මම අලුත් කර්ටන්ස් සිවිලිමට ලං කරලා එල්ලන නිසා මට දිගින් වැඩි කර්ටන්ස් ඕන වෙනවා. ඉතින් මම අලුත් කර්ටන්ස් ඕඩර් කරනකොට ඕඩර් කරේ බේජ් කලර් එක. එහෙම නැත්නම් ක්‍රීම් කලර් එකකින්. මොකද මගේ ෂැන්ඩලිය එකේ කළු පාට ටිකක් වැඩි නිසා මට ලා පාටක් මගේ ඩයිනින් රූම් එකට ගේන්න ඕන වුණා. ඒ විතරක් නෙමෙයි. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මගේ ඇක්සන්ට් වෝල් එකේ තියෙන පාට වෙනස් කරන්න. මේගේ අවුරුදු 10ක් පරණයිනේ. ඉතින් මේගේ හදනකොට ඒ කාලේ තිබ්බ ඩිසයින් ට්‍රෙන්ඩ් එක තමයි ඇක්සන්ට් වෝල් එකට වෙනමම පාටක් පාවිච්චි කරන එක. ඉතින් ඒ කාලේ වෙනමම පාටක් පාවිච්චි කරලා තමයි මේ ඇක්සන්ට් වෝල් එක පේන්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒක දැන් ටිකක් out of fashion වෙලා තියෙන නිසා මම ඉදිරියේදී හිතාගෙන ඉන්නවා මගේ ඇක්සන්ට් වෝල් වල තියෙන පාට වෙනස් කරන්න. ඉතින් ඒකටත් ගැලපෙන විදිහටම තමයි මම අලුත් කර්ටන්ස් බේජ් කලර් එකෙන්
ඕඩර් කළේ. පොඩි වෙච්ච කර්ටන්ස් ටික ඔන්න ඉතින් මම අයන් කරගත්තා. අපේ ඇඳුම් වගේම තමයි කර්ටන්ස් උත් අයන් කරපුවාම ගෙදරට ලස්සනක් එනවා. ඉතින් ඔන්න මේ වෙනස්කම් කළාට පස්සේ මගේ කෑම කාමරය කොහොමද කියලා ඔයාලට දැන් බලන්න පුළුවන්. මේ වෙනස්කම් කරගෙන යන අතරතුර සිද්ධ වෙච්ච වැරදීමක් තමයි මේ දැන් ඔයාලත් එක්කලා බෙදා ගන්න හදන්නේ. ඇක්සන්ට් වෝල් එකේ මේ තියෙන ආර්ට් එක ඇක්සන්ට් වෝල් එකේ සයිස් එකට සාපේක්ෂව බලනකොට ටිකක් උඩයි. ඉතින් ඒක ටිකක් ලොකු කරලා එහෙම නැත්නම් විශාල කරලා පෙන්වන්න කියලා හිතාගෙන මම පොඩි ට්‍රික් එකක් විදියට මේ ලයිට්ස් දෙක හයි කරා. මේකට කියන්නේ ස්කෝන්ස් කියලා. ඉතින් මේ ස්කෝන්ස් දෙක දෙපැත්තෙන් හයි කරලා මම බලාපොරොත්තු වුණේ අර පින්තූරේ තියෙන පුංචි ගතිය ටිකක් අඩු කරලා පොඩි විශාලත්වයක් ඒකට එකතු කරන්න. කොහොම වුණත් ස්කෝන්ස් දෙක හයි කරලා ඊට පස්සේ ෂැන්ඩලිය එක හයි කරාට පස්සේ අපිට තේරුණා මේ ස්කෝන්ස් දෙක මෙතෙන්ට තරම්ම ගැලපෙන්නේ නැහැ කියලා. ඒකෙන් පින්තූර විශාල කරලා පෙන්නුවෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ බිත්තියේ ගොඩක් හිල් වගේ හදලා තිබ්බ කලින් අපි මේගේ රෙන්ට් එකට දීලා තිබ්බ කට්ටිය. ඉතින් ඒගොල්ලන් ඒ බිත්තිය ඇත්තටම විනාශ කරලා තිබ්බේ. මහත්තයා ගොඩක් උත්සාහ කරලා මේ බිත්තිය යථා තත්ත්වයට පත් කරගන්න උත්සාහ කරා. ඉතින් ඒ තියෙන වැරදි වහගන්නත් එක්කම තමයි අපි මේ ස්කෝන්ස් හයි කරලා ආර්ට් එක දාලා බැලුවේ. උනාට දැන් තියෙන විදිහට ඒ එක දෙයක්වත් මේකෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අන්තිමේදී අපි තීරණය කරා මේ ස්කෝන්ස් දෙක අයින් කරලා එතන ආපහු පොඩ්ඩක් වහලා පේන්ට් කරලා මේ විදිහට ටික කාලයක් තියන්න කියලා අපි මේ ඇක්සන්ට් වෝල් එක සම්පූර්ණයෙන්ම ආයේ ලස්සනට හදලා ආර්ට් එකත් පොඩ්ඩක් මේ ආර්ට් එක දිගටම යනවාද එහෙම නැත්නම් මේ ආර්ට් එක පොඩ්ඩක් ලොකු කරගන්න පුළුවන්ද කියලා ක්‍රමයක් හොයාගන්නකම්. එහෙමනම් ඔන්න ඉතින් ඔයගලන් අද මගේ ඩයිනින් ඒරියා එකේ මම කරපු වෙනස්කම් ටික දැක්කා. මේක ගෙදර ලස්සනට තියාගන්න ඉන්න. එහෙම නැත්නම් තමුන්ගේ ඩයිනින් ඒරියා එකට මොන වගේ වෙනස්කම්ද අපිට කරන්න පුළුවන් කියලා හොය ඉන්න ගෘහණියක් නම් කාන්තාවක් නම් ඔයාට මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් ඉදිරියටත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මේ ගෙදර කරන තව ගොඩක් වෙනස්කම් ඒ වගේම කොයි විදිහටද මම ලස්සනට ගෙදර ඩෙකොරේට් කරගන්නේ ඒ වගේ දේවල් තවදුරටත් අපි කතා කරමු. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් මම සමු අරගෙන යනවා. ආයෙත් ඉක්මනින් එන ඔයගලන් හම්බෙන්න. එතකන් ඔයගලන් පරිස්සමින් සතුටින් ඉන්න.